සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. අද අපි කතා කරමු ජොනි වෝකර් බ්ලැක් ලේබල් කියන විස්කි එක. මේ විස්කි එක ගොඩාක් මිල අධික විස්කි එකකුත් නෙමෙයි, මිල අඩු විස්කි එකකුත් නෙමෙයි. ඒ වගේම මේක නැති තැනක් නෑ. ඇත්තටම ඔයගොල්ලෝ වෙඩින් එකකට ගියත්, ෆන්ක්ෂන් එකකට ගියත්, ෆන්ක්ෂන් 10කින් 5ක විතර ඔයගොල්ලෝ මේ විස්කි එක දැකලා ඇති. ඔය වගේම ඔයගොල්ලෝ මේක බීපු නැති කෙනෙකුත් මම හිතන්නේ අපි අතර නෑ. ඉතින් අපේ අර ජොනි වෝකර් විස්කි මාලාවේ දෙවෙනියට තියෙන විස්කි එක විදිහට තමයි මේ බ්ලැක් ලේබල් එක තෝරගත්ත උරුත් එක රිවිව් කරන්න. මේක 40% ඒ වොලිමයක් තියෙන විස්කි එකක්. ඒ වගේ මේක කෙලින්ම ගහලා තියෙනවා අවුරුදු 12ක් මේක ඒජ් කරලා තියෙනවා කියන්නේ. මේක ගැන හෙව්වොත් ඇත්තටම මේක ගැන තිබ්බ ඩීටේල්ස් තමයි ඇත්තටම මේගොල්ලෝ වෙබ්සයිට් එකේ එහෙම දාලා තියෙන ඩීටේල්ස්. මේක ඩිස්ටිලරිස් 40ක විස්කි වල එකතුවක් තමයි මේ ජොනි වෝකර් බ්ලැක් ලේබල් කියන්නේ. එතකොට ස්කොට්ලන්තේ තියෙන විවිධ රීජන්ස් නියෝජනය කරන ඩිස්ටිලරිස් ගොඩක විස්කි වල එකතුවක් තමයි මේ ජොනි වෝකර් බ්ලැක් ලේබල් කියන්නේ. අපි ගොඩක් වෙලා ගන්න නැතුව අපි මේක රිවිව් කරන ගමන් කතා කරමු ඊටු විස්තර ටික. මේකේ පැහැය බලන්න ඔයාලට මතක නම් අපි ගිය සතියේ කරපු මේ රෙඩ් ලේබල් විස්කි එකේදී ඒ රෙඩ් ලේබල් විස්කි එක මීට වැඩිය චුට්ටක් ලයිට් පැහැයක් තමයි තියෙන්නේ. මේක ටිකක් සැර පැහැයක් ඔයගොල්ලෝ දකින්න නැති මේකේ. ඒ වගේම මේකේ ස්මෙල් එක ගත්තොත් රෙඩ් ලේබල් වලට වැඩිය ගොඩාක් ලයිට් ස්මෙල් එකක් තියෙනවා. ඒක මං කිව්වා රෙඩ් ලේබල් එක ටිකක් ගොඩක් ස්පිරිට් ස්මෙල් එකක් එන්නේ. මේ ගොඩාක් ලයිට් ස්මෙල් එකක්. ඒකම මේකේ පොඩි අර ස්මෝක් පැත්තට බර ස්මෙල් එකක් එනවා. හැබැයි ඒක අර ස්පිරිට් ගතිය ලොකුම අඩුවකුත් නැහැ. රෙඩ් ලේබල් වලදී පොඩ්ඩක් ස්මූත් ගතියක් තියෙනවා. අපි පොඩ්ඩක් මේක රස බලලා බලමු. මේකේ හොඳ කැරමල් රසක් තියෙනවා. ඒ වගේම ස්මෝක් පැත්තට චුට්ටක් බරයි මේක. ස්පයිසි පොඩි ගතියක් තියෙනවා. හැබැයි අර නීඩ් බොන්න උනත් කිසිම අපහසුයක් නැහැ. අපි පොඩ්ඩක් මේකට මේ මල අදා අයිස් කරේ නැහැ. අපි අයිස් වතුර ටිකක් මේකට දාලා බලමු කොහොමද මේක ටේස්ට් එක වෙනස් වෙන්නේ කියලා. දැන් කිලීම ටේස්ට් එක එනවා. මේ ගොඩක් ස්මෝක් පැත්තට බර කැරමල් රසක් එනවා. ඔය කැරමල් රසත් එක්ක තමයි ස්වීට්නස් එක එන්නේ. අපි පොඩ්ඩක් මේක ගැන තව ටිකක් කතා කරොත් අපි කලින් වීඩියෝස් දෙකෙදිම කතා කරා ජොනි වෝකර් ගැන කතා කරපු මේක 1820 තමයි මේක ලෝකෙට බිහි වෙන්නේ. එතකොට මේකට අවුරුදු 200 විතර ඉතිහාසයක් තියෙනවා. මේක නිර්මාතෘ ඇවිල්ලා ජෝන් වෝකර්. ඇත්තටම මේ ජොනි වෝකර් කියන බ්‍රෑන්ඩ් එකයි මේ කම්පැනි ඉස්සරහට යන්නේ ජෝන් වෝකර් කාලේ නෙමෙයි. ඇත්තටම එයාගේ පුතාගේ කාලේ ඇලෙක්සැන්ඩර් වෝකර් කියන තමයි එයාගේ පුතා. එයා තමයි ඇත්තටම මේ කොටු බෝතලය අදුල්ලා දීම කරන්නේ. ඒ වගේ මේ ස්ලයිඩින් මෑන් කිරික ලෝගෝ එක අදුල්ලා දෙන්නේ. මේ බ්ලැක් ලේබල් කියන විස්කි එක ඇත්තටම මේකේ බ්ලැක් ලේබල් කියන නම නෙමෙයි තියෙන්නේ. මේක පටන් ගන්න ඇත්තටම එක්ස්ට්‍රා ස්පෙෂල් හයිලන්ඩ් විස්කි කියලා. ඊට පස්සේ තමයි මේක ඉවෝල්ව් වෙන්නේ ජොනි වෝකර් බ්ලැක් ලේබල් කියන එකට. ඕගොල්ලන්ට මතක ඇති එක්සත් රාජධානිය ස්කොට්ලන්ත කියන්නේ එක රටක් විතරයි. එක්සත් රාජධානිය තමයි මේ මහා බ්‍රිතාන්‍ය කියලා අපි කියනවා. මේ මුළු ලෝකෙම අල්ලගෙන හිටියා ඒ කාලේ 1900 ගණන් වල. ඒතකොට හිරු නොබසින අධිරාජ්‍ය කියලාත් මේකට කිව්වා. අදටත් බලන්න වර පොදු රාජ මණ්ඩලීය ක්‍රීඩා උත්සවයක් තිබ්බොත් රටවල් ගානක් නියෝජනය කරන ඒ රටවල් ගාන තමයි ඒගොල්ලන් යටත් විජිත විදිහට තියාගෙන හිටපු රටවල් ටික. එතකොට ඒ යටත් විජිත කරණයත් එක්ක මේ ජොනි වෝකර් කියන බ්‍රෑන්ඩ් එක ගොඩාක් ඒ රටවල් වල පැතිරෙනවා. අදටත් මේක ගොඩක් රටවල තියෙන එක හේතුවක් අන්න ඒගොල්ලන්ගේ යටත් විජිත කරණය. මේක තියෙන ඉතිහාසය ගැන තව ටිකක් කතා කරොත් ඔයගොල්ලෝ දන්නවා ඇති වින්ස්ටන් චර්චිල් කියලා ඉංගලන්ත හිටිය අගමැතිවරයෙක්. එයා තමයි ලෝක යුද්ධ කාලේ ජර්මනියත් එක්ක බටහිර පෙරමුණේ මුහුණ දෙන්න ප්‍රමුඛත්වය ගන්න දේශපාලන නායකත්වය දෙන්නේ. ඒ වින්ස්ටන් චර්චිල්ගේ තියෙනවා පැතිකඩයන් දෙකක් ගොඩක් දැන් ගත්තොත් ඒගොල්ලෝ ගොඩක් අපේ ඉන්දියාවේ වගේ රටවල් ගොඩාක් පාගම් හිටියේ පාලකේ. හැබැයි යුද්ධෙදී ආ ජර්මනිය එක්ක ෆයිට් කරන්න ලොකු නායකත්වයක් දුන්නා. එතකොට මේ ජොනි වෝකර් කියන බ්‍රෑන්ඩ් එක ඇත්තටම එයාගේ ෆේමස් බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ අර එයාගේ ඉතිහාසය බැලුවත් කියනවා
එයා ආස කරපු විස්කි ජාති 3ක් තිබ්බා. එකක් ජොනි වෝකර් රෙඩ් ලේබල්, අනිත් එක බ්ලැක් ලේබල්, අනික හැන්කි මැනිස්ටර් කියන බ්‍රෑන්ඩ් එක. එතකොට මේ ජොනි වෝකර් වලට ඒ වගේ ඉතිහාසයකුත් තියෙනවා. ඉතින් යාළුවනේ මේ අපිට තව බ්‍රෑන්ඩ්ස් දෙකක් මේ විස්කි දෙකක් ඉතුරුලා තියෙනවා අපේ කලෙක්ෂන් එකේ. ඒගොල්ලොත් එක රිවිව් කරන ජොනි වෝකර් වල එකක් තමයි ඊළඟ තමයි බ්ලැක් ඩබල් බ්ලැක් කියන එක, අනිත් එක ගෝල්ඩ් ලේබල් කියන එක. ඉතින් මම හිතනවා මේ ජොනි වෝකර් විස්කියත් මේ තව ඉවෝල්ව් වෙයි කියලා. මම ළඟදි දැක්කා ජොනි වෝකර් බ්ලොන්ඩේ කියලා විස්කි එකකුත් ලංකාවේ මාකට් එකේ තියෙනවා. මම තාම මේක මල්ලගෙන නැහැ. අපි ඒකත් අරන් රිවිව් කරමු. ඉතින් ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් මට ඉදිරිපත් කරන්න, ඔයගොල්ලන්ගේ මේකේ තියෙන අදහස් ඉදිරිපත් කරන්න. තව එකක් තමයි මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ තිබ්බ තමයි මේගොල්ලෝ මේක රෙකමන්ඩ් කරන්නේ සෝඩාත් එක්ක මික්ස් කරන්න ගොඩක් වෙලාවට. මම ළඟ සෝඩා තිබ්බේ නැහැ. මම වතුරත් එක්ක තමයි මික්ස් කරේ. රෙඩ් ලේබල් එකට ජින්ජර් ඒල් වගේ මේකට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන සෝඩා. හැබැයි මම පෞද්ගලිකව කැමති ඔන් ද රොක්ස් හරි වෝටර්ත් එක්ක මික්ස් කරන්න. මේක රෙකමන්ඩ් කරන්නේ අර මික්සර්ස් වලට වැඩිය ඔන් ද රොක්ස් හරි ස්ලිප්ස් කර හරි ඒ වගේ ලොකු ඩිස්කෂන්ස් එහෙම chat එකකට තමයි මේ විස්කි එක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් එහෙනම් අපි ඊළඟ රිවිව් වලින් හම්බෙමු. ඔයගොල්ලෝ කමෙන්ට්ස් කරන්න. ඔයගොල්ලන්ගේ දැනුමත් මේ අපිත් එක්ක බෙදා ගන්න. චීස් යාළුවනේ.